මෙන්න මේ විදිහට පැණි කුරුල්ලා විසින් ස්ථානය තෝරාගන්නේ. ඉතින් කිරිලිය විසින් තමයි කෝඩුව හදන්නේ. ඉතින් ඒක හරි අපූර්ව නිර්මාණයක්. ඉතින් පුංචි පුංචි කෙඳි ගස්වල පොතු ගෙනල්ලා මකුළු දැල් වලින් මේ නිර්මාණය කරන්නේ. ඉතින් මෙයාලා අපේ ගෙදර නිතරම ඉන්නවා. ඉතින් පුළුවන් විදිහට අද දවසේ වැඩ ටික පොඩ්ඩක් වීඩියෝ කරා. බලමු අපි වැඩ ටික කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කෝඩුවේ නිර්මාණය වෙන 4 වෙනි දවස කියන්නේ අද දවසේ අවසාන දවස තමයි. පැණි කුරුල්ලා සෑහෙන දුරට මේ වෙද්දී කෝඩුවේ නිර්මාණය කරලා අවසానයි. ඉතින් පැණි කුරුල්ල විශේෂ ලෝකයේ 200කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අතරින් ලංකාවේ විශේෂ 4ක් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු හොයද්දී මට දැනගන්න ලැබුණේ පැණි කුරුල්ලගෙන් තියෙන ප්‍රයෝජන. ප්‍රයෝජන කියන්නේ පරිසරයේ කෘමිගහණය පාලනය කරනවා. මල් පැණි වලට වැඩිය අමතරව යාලා කෘමීන් ආහාරයට ගන්නවා. ඒ වගේම මල් වලට හානි කරන කෘමි ගහණය පාලනය කිරීමේදී වැඩි දායකත්වයක් ලබා දෙනවා මෙයා. ඉතින් මලක් පරාගණය වෙලා ආරක්ෂිත වෙලා තිබුණොත් තමයි ගෙඩියක් හැදෙන්නේ. ඉතින් ඒකෙදී මෙයා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම කෘත්‍රිම පරාගණය කළ යුතු පැෂන් මල් පරාගණයේදීත් මෙයා යම් දායකත්වයක් ලබා දෙන පක්ෂියෙත්. ඉතින් මෙයාලා අපේ නිවාස ආසන්නයට එන්නේ අපේ නිවාස සහ ඒ අවසට පරිසරයේ යම් ආරක්ෂිත තත්ත්වයක් තිබුණොත්. ඉතින් රිලවුන් සහ සුරතල් ඒට ඇති කරන බලලුන් වගේ අය අපේ නිවාස ආසන්නයේ නැත්නම් මෙයාලා අපේ නිවාස ආසන්නයේ ගෙවල් හදාගෙන සාමාන්‍ය මිනිස් වාසයේ ජීවත් වෙන්නේ එයාලගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් ඔය අද කෝඩුවේ 4 වෙනි දවසේ. ඉතින් කෝඩුවේ 90ක් විතර මේ වෙද්දි ඉවරයි. ඉතින් ඔන්න පුළුන් ලේයරයක් දාලා සීතලෙන් ආරක්ෂා වෙන්න පොඩි තුර හරි ලස්සනට සකස් කරලා තිනවා. ඉතින් මේ නිර්මාණය 90ක් වෙද්දිම අද වෙද්දි ඉවරයි. ඉතින් මෙයා මේ විදිහට ඇත්තටම කිව්වොත් දහස් වාරයක් විතර මේ විදිහට උත්සාහ කරලා තමයි මේ කෝඩුව නිර්මාණය කරන්නේ. ඉතින් මේ විදිහට අපේ ගෙදර මේ කෝඩුව ගාවට අපි කිට්ටුණා කියලා යාලා කෝඩුව අතහැරලා දාලා යන්නේ නැහැ. මෙයාලා සාමාන්‍යයෙන් නිතරම අපේ ගෙදර ඉන්න නිසා සාමාන්‍ය ගෙදර සමාජිකයෝ වගේ තමයි. එන්න ගහේ යාළුවා බලාන්නත් ඉන්නවා. ඉතින් පැණි කුරුල්ල කෝඩුව ඔය විදිහට තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් දහස් වතාවක් විතර උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔන්න එක්කෙනෙකුට නම් පොඩි කේන්තියකුත් ගිහින් මං කෝඩුව ගාවට ලං වුණා කියන්නේ ඉරිපාට එක්කෙනා පිරිමි සතා. එයා පොඩ්ඩක් කලබලයි. ඉතින් ওই විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයාට කිසි දවසක පරිසරයේ මකුළුවන්ගේ ගහණය නැති වුණා නම් මේ කෝඩුව නිර්මාණය කරන්න බෑ.